நான் கேட்ட கேள்விக்கு இன்னும் கொஞ்சம் வேண்டால் இது ஒரு சமூகம் சார்ந்த ஒரு பாரிய பிரச்சனை. கிட்டத்தட்ட 25 லட்சம் முஸ்லிம்களுடைய பிரச்சனை. நான் நேரத்தோட கூடியிருந்தேன். கௌரவ அமைச்சர் சொன்னீங்கள் இது சம்பந்தமான இந்த கமிட்டியை நான் குறை சொல்லலை. கமிட்டியில் இருக்கிறவர்கள் எவ்வாறானவர்கள் எனக்கு தெரியாது. ஆனாலும் நான் சொன்ன ஒரு சுயாதீனமான பல யூனிவர்சிட்டிகள் இருக்கின்றார்கள், பேராசிரியர்கள். மற்றது நான் இதுக்கு ஒரு ஃபுட் நோட் தேவை. ප්‍රධාන දෙවෙනි වර කිවීම කවදාද ගරු 2019 අප්‍රේල් පාස්කු ඉරිදා දින ප්‍රහාරයෙන් පසු ආරක්ෂක අමාත්‍යාංශය නව උපදෙස් මාලාවක් මේ සඳහා නිකුත් කළා. ඒ අනුව කුරානයේ පරිවර්තන හෝ අරාබි පොත් සුදුසුකම් සහිත මුස්ලිම් විද්‍යාර්ථීන් විසින් සමාලෝචනය කර වෙනත් කිසිදු ආගමක් විවේචනය කරන හෝ පරිභව කරන පාට නොමැති බව තහවුරු කළ යුතු බව දැනුම් දීලා තිබෙනවා. ඒ අනුව දෙපාර්තමේන්තුවෙන් විද්‍යාර්ථීන් නම් කරන ලෙස ඉල්ලා ඇති අතර ඒ මත පදනම්ව සමාලෝචන කමිටුවක් ආරක්ෂක අමාත්‍යාංශය මගින් පිහිටවලා තිබුණා. කමිටු සමාජිකයන් මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව හරහා ආරක්ෂක අමාත්‍යාංශය විසින් ලබා දුන් මාර්ගෝපදේශ හා රාමුව යටතේ තමයි පත් කරනු ලැබුවේ. කුරානයේ පරිවර්තන හා ඉස්ලාම් පොත් ආනයනය සඳහා සුවිශේෂී උපදෙස් හා මාර්ගෝපදේශ ආරක්ෂක අමාත්‍යාංශය මගින් නිකුත් කරලා තිබෙනවා. මෙම රාමුව යටතේ සමාලෝචන කමිටුව ද්‍රව්‍ය පරීක්ෂා කර නිර්දේශ ලබා දීම තමයි සාමාන්‍යයෙන් කෙරෙන්නේ. අංක FCSU 82.33.306 දරන කන්ටේනරේ අඩංගු වෙලා තිබෙන ශුද්ධ වූ කුරාන පහත සඳහන් තොගය ඒ නිර්දේශ ප්‍රකාරව තහනම් කරනු ලැබ තිබෙනවා. අරාබි බසින් ශුද්ධ වූ කුරානය ප්‍රමාණය තමයි 25000ක්. ශුද්ධ වූ කුරානය දෙමළ පරිවර්තනය එහි ප්‍රමාණය 15640ක්. ඒ වගේම ශුද්ධ වූ කුරානය දෙමළ 9720ක්. ශුද්ධ වූ කුරානය සිංහල 1200ක්. කලින් සඳහන් කරන ලද කන්ටේනරයේ ඒ තොගේ අරාබි බසින් ශුද්ධ වූ කුරාන පිටපත් 25000ක් නිකුත් කරලා තිබෙනවා ගැටලුවකින් තොරව. ඉතිරි ශුද්ධ වූ කුරාන පරිවර්තන පිටපත් 26560 සිංහල හා දෙමළ භාෂාවලින් ශ්‍රී ලංකා රේගුව භාරයට ගෙන දැනට රඳවාගෙන තිබෙනවා. පොත් සමාලෝචන කමිටුවෙන් අනුමැතිය ලබා දී නොමැති අතර පරිවර්තන සඳහා ප්‍රතිෂ්ඨාපිත රාමුවේ අවශ්‍යතා ආනයනික කුරාන පරිවර්තන සම්පූර්ණ නොකරන බැවින් අවශ්‍ය නිෂ්කාසන ආරක්ෂක අමාත්‍යාංශය වෙතින් ලබා ගැනීමට නොහැකි වී තිබීමයි මෙහි ගැටලුව. ගැටලු සහගත පොත් මුල් ප්‍රකාශකයන් විසින් නිවැරදි අදෝලිපි නිවැරදි අර්ථ විවරණ අදාළ පිටුවල ඇතුළත් කර ඇතනම් මිස නිකුත් කළ නොයුතුය යන්න. මේ නොගැලපීම් එවගේම මේ දීර්ඝ උද්ෘත වලට අදාළ රෙෆරන්සස් පැහැදිලි නොකරපු තැන් 30 ගණනක් තිබෙනවා. ඒවා තමයි අපි පැහැදිලි කරගන්න මේ ආරක්ෂක කවුන්සිලෙන් මේ මඟ පෙන්වීම කරලා තිබුණේ. ආගම් අතර ජන ප්‍රජාවන් අතර කිසිදු ආකාරයක සංහිඳියාවට පළුද්දක් ඇතිවීම අපේ අපේක්ෂාව නොවන නිසා අන්තරාගමික සමගිය ආරක්ෂා කරමින් කිසිදු සමාජ අසමගිය වළක්වාලමින් නිසි පරිවර්තන පැහැදිලි කිරීම මුස්ලිම් ප්‍රජාව වෙත ළඟා විය යුතුයි කියන එකයි අපේ අදහස. 2019ට පෙර මේ අවශ්‍යතාව තිබුණේ නැහැ. ඔබ දන්නවා 2019න් පස්සේ තමයි මේ ටිකක් තීව්‍ර පරීක්ෂාව ආරක්ෂක අමාත්‍යාංශයෙන් උපදෙස් මත කෙරෙන්නේ. මේ සඳහා විද්වතුන් නම් කරන ලෙස දැනුම් දුන්නට පස්සේ මෙන්න මේ විද්වත් කණ්ඩායම තමයි ග්‍රන්ථ පරීක්ෂාවට නම් කරනු ලැබුවේ. 2021 ඒ ස්ථාපිත කිරීමේ සිට කමිටුව ස්වේච්ඡාවෙන් අඛණ්ඩව සේවය කරන බව කියන්නට ඕන. ශාස්ත්‍රපති ෂේක් අක්‍රම් නුර් අමිත්, එවැගේම ෂේක් ආචාර්ය අස්වර් අසාම්, ෂේක් මුර්ෂිද් මුලාෆර්, ශාස්ත්‍රපති ෂේක් සැකි අහමඩ්, ෂේක් ශාස්ත්‍රවේදී ෂේක් ඉස්හදුනින්, ෂේක් මුෆ්ටි මුස්තාපා නීතිවේදීතුමා, එවැගේම අධ්‍යාපනපති ෂේක් MRM සිල්මි. සමාලෝචන කමිටුව ශුද්ධ වූ කුරානයේ අරාබි අනුවාදයට පමණක් අනුබැතිය ලබා දීලා තියෙනවා ගරු කතානායකතුමනි. පරිවර්තිත අනුවාදයෙන් අවශ්‍ය රාමුවට අනුගත නොවූ බැවින් අනෙක්ව නිර්දේශ වෙන්නේ නැහැ. ඒ නිර්දේශ නොවන හේතුන් ප්‍රධාන හේතුන් වගන්ති 4ක් තිබෙනවා. මම කෙටියෙන් සඳහන් කරන්නම්. 2/3 වගන්තිය කුරානයේ පරිවර්තන වල අවශ්‍ය ස්ථානයන්හි ජිහාඩ් සහ අනෙකුත් ඒවායේ පද වැනි විශේෂයෙන්ම නිසි පැහැදිලි කිරීම නොමැති විට පාඨකයා විසින් වැරදි ලෙස තේරුම් ගැනීමට හැකියාව ඇති ආයාත් පද අදෝලිපි මගින් පැහැදිලි කරන්න ඕන කියන එක. 2/4 වගන්තිය කුරානයේ පරිවර්තනවල සර්ව බලධාරී අල්ලාහ් දෙවියන් සහ ඔහුගේ ප්‍රිය මුහම්මද් අනාගත වක්තෘතුමා ඔට සාමය ලැබේවා
අනෙකුත් අනාගත වක්තෘවරු දේව දූතයන් සහ කුරාණයේ සඳහන් භක්තිමත් පුරුෂයන් හා කාන්තාවන් ආමන්ත්‍රණය කිරීම සඳහා සුදුසු ගෞරවනීය වචන යොදාගත යුතුය. ඉහත සහන් අයට ගෞරවනීය අගෞරවනීය ලෙස සැලකෙන වචන භාවිත කර තිබේ නම් ඒවා නිෂ්කාශනය වෙන්නේ නැහැ, නිදහස් කරන්නට ලැබෙන්නේ නැහැ කියන තත්ත්වය. 6.3 ගන්තිය තිබෙන තොරතුර මෙහෙම: හන්බාලි හෝ මාලිකිෆ් පදනම් කරගත් පොත් මෙන්ම ෆට්වාහි පොත් ආනයනය කළ හැක්කේ පර්යේෂණ හා යොමු කිරීම අරමුණු සඳහා පමණයි. 8.3 වගන්තිය අවසන් වශයෙන් වෙනත් චින්තන හා පාසල් පදනම් කරගත් ඉස්ලාම් පොත් නිසි සාධාරණීකරණය සමග පර්යේෂණ හා යොමු කිරීමේ අරමුණු සඳහා පමණක් තමයි අවසර දෙන්නේ. මෙන්න මේ ක්‍රමය තමයි අනුගමනය කළේ. අවසන් වශයෙන් ඔබතුමා අහනවා දැනට රඳවා තබාගෙන ඇති ශුද්ධ වූ කරන්නේ දෙමළ පිටපත් නිදහස් කිරීම සඳහා රජය ගන්න ක්‍රියාමාර්ග මොනවද කියලා. මේ මහා සංවාදයේ ඉස්සරහට ඇවිල්ලා 2025 ජුනි මාස 23 වෙනිදා දින ජනාධිපති ලේකම් කාර්යාලයේදී රැස් වෙලා තීරණයක් ගනු ලැබුවා. මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව මේ දක්වා ආරක්ෂක මණ්ඩලයේ නියමයන් දැඩි ලෙස ක්‍රියාත්මක කරලා තිබෙනවා. ඒ මං අර කලින් කියපු අප සියලු දෙනාගේ සංහිඳියාව පතා ජාතික ආරක්ෂා අවශ්‍යතාවන්ට සම්පූර්ණ අනුකූල භාවය සහතික කරමින් එයට සමගාමීව මුස්ලිම් ප්‍රජාවේ ආගමික මත ආරක්ෂා කරමින් සහ රට පුරා අන්තරාගමික සමගිය ආරක්ෂා කරමින් දෙපාර්තමේන්තුවේ කටයුතු මෙන්න මේ රාමුව ඇතුලේ තමයි ගරු කතානායකතුමනි ඉස්සරහට ගෙනියන්න වෙන්නේ. මේ තමයි අසා තිබෙන ප්‍රශ්න වලට දෙන්න තියෙන පිළිතුරු. බොහොම ස්තුතියි. அமைச்சர் அவர்களே, இது கிட்டத்தட்ட இலங்கையில் வாழும் 25 லட்சம் முஸ்லீம்களுடைய பிரச்சனை. இதிலிருந்து கிட்டத்தட்ட 3 லட்சம் குர்ஆன்கள் இலங்கைக்கு வரப்பட்டிருக்குது. அந்த 3 லட்சம் குர்ஆன்களும் இன்று பாவனையில் இருக்கின்றது, பார்க்கப்படுகின்றது. கிட்டத்தட்ட நானே 30 வருடங்களுக்கு முதல் இதே குர்ஆனை எடுத்திருக்கின்றேன். நீங்கள் சொன்ன அந்த நேரம் அந்த நேரம் இதே மொழிபெயர்ப்பு, மற்றது இதே மொழிபெயர்ப்பில் இப்பொழுதும் இங்கே நீங்கள் கொண்டு வர முடியாது என்று தடுத்து வைத்திருக்கின்றீர்கள். ஒரு குழு போடப்பட்டிருக்கின்றது. உதாரணத்துக்கு நாங்கள் கேட்கின்றோம், அந்த ரிவ்யூ கமிட்டி தொடர்பான சட்டப்பூர்வ தன்மை என்ன? முதலாவது அது எங்களுக்கு தெரியணும். அந்த ரிவ்யூ கமிட்டியில் இருக்கிற ஒரு 8 பேர் இலங்கையில் இருக்கின்ற 25 லட்சம் முஸ்லீம்களுடைய இந்த புனித அல் குர்ஆனை தடுப்பதற்குரிய ஒரு முடிவை அவர்களுக்கு எடுக்க அவர்களுக்கு நினைக்கிறேன் ஒரு மார்க் அடிப்படையிலோட முடியாது என்ற அடிப்படையில் இது சம்பந்தமாக நாங்கள் நீங்கள் 2019ஆம் ஆண்டு ஏற்பட்ட அந்த குண்டு வெடிப்பை நீங்கள் காரணம் காட்டுறீங்க. அதை விட பெரிய யுத்தமே நடந்துச்சு. அப்போ அந்த சமூகம் சார்ந்த புனித நூல்கள் வந்துச்சு. அதுக்கு இவ்வாறான ரிவ்யூ கமிட்டி போடப்பட்டுச்சா? அப்படி போடப்படவில்லை. அதே போல் இதில் எங்களுக்கு தேவை சட்ட வாக்கம் என்னங்கிறதை நீங்கள் சொல்கிறதோட கிட்டத்தட்ட நான் இதில் குறிப்பிட விரும்புகின்றேன். இப்போ ஸ்மார்ட் ஃபோன்களை நாங்கள் எடுத்தால் பிளே ஸ்டோர், அதே போல் ஆப்பிள் ஸ்டோர், ஆன்லைன், யூடியூப், இது எல்லாத்துலேயும் இன்றைக்கு இளைஞர்கள் மொழிபெயர்க்கிறதுக்கு போனாங்கண்டா இதே மொழிபெயர்ப்பு தான் இருக்கின்றது. கொஞ்சம் நாங்கள் முக்கியமான ஒரு சமயம் சார்ந்த ஒரு பிரச்சனை, ஒரு அடிப்படை மனித உரிமை மீறப்படுதுங்க இன்னைக்கு. அதை இல்லாமல் ஆக்குறதுக்காக கொஞ்சம் பல இதுகள் நான் உங்களுக்கு எந்த இடத்துலையும் கடைக்கல் தர்றதுல எனக்கு ஒரு சின்ன ஒரு சந்தர்ப்பம் தரணும். அந்த அடிப்படையில் இந்த புனித அல் குர்ஆன் அதன் ஆரம்ப வடிவில் எவ்வித விளக்க குறிப்பும் இன்றி அரபு மொழியில் தமிழ் மொழியிலும் வாசித்து இலங்கை வாழ் 25 லட்சம் முஸ்லிம்களிடம் அடிப்படை உரிமை என்பதனை நீங்கள் ஏற்றுக்கொள்கின்றீர்களா? அவ்வாறு ஏற்றுக்கொள்ளும் போது இதை நீங்கள் விடுவிக்க வேண்டும். இது 50 நாடுகள், கிட்டத்தட்ட 50 மொழிகளில் மொழிபெயர்க்கப்பட்டு பல நாடுகளுக்கு போகுதுன்ற அடிப்படையில் நீங்கள் இதை பார்க்கறதோட ஏனைய பிரச்சனை காலங்களில் கொஞ்சம் ஒரு நிமிடம் தாங்கள் நான் முடித்துக் கொள்கிறேன். அந்த அடிப்படைகளில் நீங்கள் இந்த ரிவ்யூ கமிட்டி போடுறதுக்குரிய எங்களை பொறுத்தளவுக்கு சட்டப்பூர்வ தன்மையே ஒரு கேள்விக்குறி. அப்படி நீங்கள் போட்டிருந்தீங்க என்றால் ஒவ்வொரு யூனிவர்சிட்டியில் இருக்கின்றார்கள் பேராசிரியர்கள், அவர்களை கொண்ட ஒரு குழுவை போட்டு இது ஒரு சாதாரணமாக ஒரு முஸ்லிம்களுடைய ஒரு புனித நூல், அப்ப அது ஒரு கேள்வி கூத்தாக்கின்றார்கள், அதை கேவலப்படுத்துகின்றார்கள். அந்த நிலைமையில் நீங்கள் இருக்கக்கூடாது என்பதனை நாங்கள் கேட்டுக்கொள்கிறோம். அந்த அடிப்படையில் நீங்கள் கட்டாயம் ரிவ்யூ கமிட்டிங்கிறது இதுக்கு மட்டம், அதை இந்த கொஞ்சம் அமைச்சர் அவர்கள் எங்களுக்கு தெளிவுபடுத்தணும். ரிவ்யூ கமிட்டிக்குரிய சட்டப்பூர்வ தன்மை என்ன என்பதனையும் கொஞ்சம் நீங்கள் கேளுங்க. அதுக்குரிய அதிகாரம் யாருக்கு கொடுத்தோம்னு சொல்லி எங்களுக்கு கொஞ்சம் அமைச்சர் அவர்கள் தெளிவுபடுத்தினா நல்லம். ගරුමාත්තුමා
ගරු කතානායකතුමනි ඔබතුමා අහන ප්‍රශ්නය පැහැදිලි. මේ කොරාන මේ ශුද්ධ වූ කොරාන ජනතාවට මුදා හැරෙන්න ඕන බව ඇත්ත. නමුත් මම දීර්ඝව පැහැදිලි කරේ මේ සම්බන්ධයෙන් දැනට අරගෙන තියෙන ක්‍රියාමාර්ග සහ නීතිමය පසුබිම කොයිතරම් තාර්කිකව ගොඩනැගිලා තියෙනවද කියන එක. ඔබ අහනවා සමාලෝචන කමිටුව ගැන. සමාලෝචන කමිටුව පත් කරලා තිබෙන්නේ ඒ සුදුසුකම් සහිත මගේ සුදුසුකම් සහිතවම තමයි ඒ තනතුරුත් සමග කියෙව්වේ. මුස්ලිම් ආගමික කටයුතු අපේ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාගේ අත්සනින් ගියපු ලිපියකින් තමයි පත්වීම කරලා තිබෙන්නේ. ස්වේච්ඡාවෙන් එතුමන්ලා සේවය කරන්නේ. ඔබ විමසලත් තිබෙනවා ගෙවීම් කරනවද ගැසට් කරලා තියෙනවද කියලා. ගැසට් කිරීමේ වුණාවක් නැහැ. ගෙවීම් ලබන්නෙත් නැහැ. ඒ මණ්ඩලය නුසුදුසු නම් ඒ මණ්ඩලය නුසුදුසු නම් ඔබතුමාලාට පුළුවනි අපිට ලිඛිතව දැනුම් දෙන්න. ඒක විධිමත්ව අපට දැනුම් දුන්නොත් අපිට පුළුවනි නැවත ඒක සලකා බලන්න. මොකද හේතුව තියෙන්නේ මේක කවුරුත් අපි කාගේවත් වමනාවකට අත්නෝමතික විදියට පත් කරපු කමිටුවක් නෙවෙයි. මේ සියලුම දෙනා අප දැනට හිතන විදියට මොකද මුස්ලිම් ආගමික කටයුතු පිළිබඳ උපදේශයක් අවශ්‍ය වුණාම ඒ පිළිබඳ උපදේශක මණ්ඩලයක් ඒ වගේම අමාත්‍යාංශයේ දෙපාර්තමේන්තු එහි පරිපාලන ව්‍යුහයක් තිබෙනවා. ඒතකොට ඒ අනුව තමයි දැනට කටයුතු කරලා තිබෙන්නේ. ආරක්ෂක අමාත්‍යාංශයෙන් මාර්ගෝපදේශ සපයලත් තිබුණා. එතකොට ඒ කමිටුව ඔබට විශ්වාස නැතිනම් අපිට පුළුවනි ඔබගේ විකල්ප යෝජනාවට සවන් දෙන්න. එතකොට ඒ අනුව කළ යුතු දේ කරන්නේ වගේම තමයි ජනාධිපතිතුමාගේ මූලිකත්වයෙන් රැස්වුණු කමිටුවේදී මේ විසඳීමේ උවමනාව ඇත්ති තරම් පැහැදිලි කරලා දුන්න අපි සියලු දෙනාගේත් රජයේ උවමනාව ඒක තමයි. නමුත් ඔබතුමාලා දන්නවා මේක මුද්‍රණය වෙන්නේ අල් මදීනාවේ මෙහෙ මුද්‍රණය වුණේ නැහැ මන් දන්න තරමින්. ඊළඟට මේ රෙෆරන්සස් නිවැරදි කරලා පිටු දෙක තුනක් හැටියට පොතේ අගට එකතු කරන්න පුළුවන්ද ආදී විකල්ප ගැන සාකච්ඡා කරුණා. නමුත් ඒවා අවදානම් සහිතයි. ඒවා ඉවත් වෙන්න පුළුවන්. කාලාන්තරයක් ගත වුණාම මේ ප්‍රශ්නෙට වෙන විදියකට ඔරොත්තු දෙන්න නැත්නම් මුහුණ දෙන පොතක් අපේ සමාජයේ එළියේ තියෙන්න පුළුවන්. මේක තමයි අපේ වමනාව උනේ. මේ සියල්ල නිවැරදි කරලා නැවත ලංකාවේ මුද්‍රණය කරන්න පුළුවන් නම් මම හිතන්නේ ඒක එක විදියක්. ගරු අමාත්‍යතුමා කෙටි කරනු කතානායකතුමනි මෙන්න මේක තමයි ඔබට පැහැදිලි කරන්න වෙන්නේ. මේක අපේ සත්භාවය වටහා ගන්න කියලා අපි ආරාධනා කරනවා. ගැටලුවකින් තොරව විසඳ ගන්න ඔබතුමාලගේ පැත්තෙන් විකල්ප යෝජනා කරනවා නම් ඒකටත් සවන් දෙන්න අපි සූදානම්.